මෙහි අම්මලා ඒගොල්ලන්ගේ උපන්දිනය සමරන්නේ මහත්තයත් එක්ක දවස් ගණන් ට්‍රිප් ගිහිල්ලා. උපන්දිනය විතරක් නෙමෙයි බ්‍රේක් එකක් ගන්න එහෙම යනවා. ඉතින් දරුවන් බාචලර් සියලා එක්ක හරි චයිල්ඩ් මයින්ඩ් කෙනෙක් එක්ක හරි තියලා තමයි යන්නේ. හැබැයි දරුවන්ට ආදරේ නැති නිසා නෙමෙයි. ඒගොල්ලොත් විනෝද වෙනවා ජීවිතේ. අපි ඉතින් ලංකාවේ අම්මලට උතනට එන්නම් තව දශක ගාණක්වත් යයි. දරුවෝ තියලා ගිහිල්ලා විනෝද වෙන්නේ කොහොමද නේද? අමාරුවෙන් හරි හිත හදාගෙන ගියත් හිත ඉතින් ගෙදර තියලා තමයි යන්න වෙන්නේ. ඉතින් විනෝද වෙන්නත් බෑ. ඉතින් මේ පහුගිය වීකෙන්ඩ් එකේ මගේ උපන්දිනය සමරන්න අපි ගියා ෆාම් එකට. මේ ෆාම් එක තියෙන්නේ ගෝල්වේ වල. අපේ ගෙදර ඉඳන් පැය 3:00ක් විතර යන්න ඕනේ. මීට කලින් වතාවකුත් අපි ගෝල්වේ ගියා. ගිහිල්ලා එදාම ආව ඇක්වේරියම් එක බලලා. ඉතින් මිතා පාරණන් ගියේ දවසක් එහෙ නතර වෙලා එන්න. ඉතින් ගිය වෙලාවේ ඉඳන් මං නම් කරේ මෙතන හිටපු සත්තුන්ට කෑම කවපු එක. මෙතන ටිකට් ගන්නකොට පොඩි කෑම බෑග් එකක් දෙනවා සත්තුන්ට කන්න දෙන්න. මගේ පුතාටත් මම මේ සත්තුන්ට පොඩ්ඩක් කෑම දෙන්න කියලා කිව්වට එයා චුට්ටක් බයින් හිටියේ. ඊට පස්සේ මං එයාට චැලෙන්ජ් එකක් දුන්නා. එයා හරිම කම්පිටිටිව්. ඉතින් චැලෙන්ජ් එක බාරගත්තා. කොහොම හරි කැරකිලා ගිහිල්ලා අන්තිමට චූටි පැටව් ටිකක් හොයාගෙන එයත් කෑම කන්න දුන්නා. ඉතින් ඒ වෙලේ ඉඳන් දැන් හැමදාම ෆාම් එකට යන්න ඕනේ කිය අපිට කරදර කරනවා. හොඳ වෙලාවට මෙහෙනම් ෆාම් හැම තැනම තියෙනවා. අපේ ගෙදර ඉඳන් විනාඩි 10ක දුරකත් පොඩි ෆාම් එකක් තියෙනවා. කොහොම හරි මෙයා දැන් ගිහිල්ලා ඇස්ට්‍රෝ පිච් එකක් හම්බුණා මේකේ තිබිලා එතන ෆුට්බෝල් ගහන්න පටන් ගත්තා වෙනදා වගේම. අනේ මෙතන මම මෙයාට කන්න දෙනකොට අනිත් එක්කෙනා වෙලා කණෙන් ඇදලා තල්ලු කරලා දාලා කෑම ටික අරගෙන කෑවා. ඊට පස්සේ එතන තියෙන කැෆෙටේරියා එකට ගිහිල්ලා කෑම ටිකකුත් අරන් අපි කාලා සතුටින් විසිර ගියා.